අයියෝ ඔක්කොම කාලා. අපේ පොඩි අයියාගෙන් නම් මුකුත් තියාගන්න බෑ. නෑ මාට රට ඉදින් ටිකක් කෑවා. හැබැයි පොඩි අය වගේ නෙවෙයි මම නම් ගස් හිටවනවා. මේ තියෙන රට ඉදියද? අපේ ගෙදර රට ඉදි ගහක් නෑ. අපේ කනත්තේ නම් රංකා ඉදි තියෙනවා. ඒවා පොඩ්ඩක් අහට ලහයි. දුනහම අපි ඒවා ලිඳේ දානවා. ඊට පස්සේ පිටි වගේ ලුණු දාලා තමයි කන්නේ. මං හදන්නේ අපේ ගෙදර රට ඉදි ගහකුත් වවා ගන්න. පොඩ්ඩක් ඉන්න මං පෝච්චිය ගේන්න. පෝච්චියේ පස් වැඩි. මං ටික අඩු කරගත්තා. ගල් කැලිත් තියෙනවා. මෙන්න මෙහෙම තමයි රට ඉදියද හිටවන්නේ. මමත් හිටවලාම නෑ. හැබැයි මං දුබායි ගිය වෙලාව නම් ගස්වල රට ඉදි දැක්කා. නැද්ද මාමේ මේ ටික පැලවෙයිද? පැලවුනොත් මම වීඩියෝ එකක් ගේන්නම් කුඹුරේ ටැට්ටර ඇවිල්ලා. මං යනවා ඒක බලන්න. ඕගොල්ලොත් එනවද මාත් එක්ක? එහෙනම් යන්න. පොඩ්ඩක් ඉන්න මම පෝච්චි පැත්තකින් තියලා එන්න. අද වතුර දාන්නේ නැහැ. කොහොමද ආවටද වහිනවා. ප්ලාස්ටික් දේවල් හැමතැනම දාන්න හොඳ නැහැ. මේක ඩස්බින් එකකට දාන්න ඕනේ. එහෙම නැත්නම් මේකෙත් හිල් විදලා මේකත් තවානකට කන්න පුළුවන්. එහෙනම් යන් අපි වලට. එහෙනම් බයි බයි.